السلام عليكم ورحمة الله وبركاته. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين. الصلاة والسلام على أشرف الأنبياء والمرسلين نبينا محمد وآله وصحبه أجمعين. أما بعد. සියලු දෙනාටම අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය උදා වේවා. සහෝදරවරුනි, සහෝදරියනි, අල්ලාහ් සුබ්හානහු වතාලා මේ ලෝකයේ මෙවට පස්සේ සමහර දේවල් සුවිශේෂී කරා. මේ ලෝකයේ තියෙන ස්ථාන අතුරින් මක්කම නුවර සුවිශේෂී තැනක් හැටියට පත් කරා. ඒ වගේම අල්ලාහ් සුබ්හානහු වතාලා මාසයන් අතුරින් රාමසාන් මාසය සුවිශේෂී මාසයක් හැටියට පත් කරා. ඒ වගේම දවස් අතුරින් සිකුරාදා දිනය සුවිශේෂී දිනයක් හැටියට පත් කරා. මෙන්න මේ විදිහට අල්ලාහ් සුබ්හානහු වතාලා මුළු මනුෂ්‍ය වර්ගයාටම යහමඟ පෙන්වීමට පහළ කරපු උතුම් වූ අල් කුර්ආනය පහළ කරපු මාසයේ හැටියට මේ රාමසාන් මාසය සුවිශේෂී කරලා තියෙන්නේ. මොකක්ද මේ රාමසාන් කියලා කියන්නේ? දැන් විශේෂයෙන්ම මුස්ලිම් නොවන ජනතාව අනිවාර්යයෙන්ම අවබෝධ කරගත යුතුයි. සිංහල බෞද්ධ සමාජයට දින දර්ශනයක් පවතිනා වගේම උදාහරණයක් හැටියට දුරුතු නවම් මැදින් බක් වෙසක් පොසොන් වෙන්න මේ විදිහට මුස්ලිම් ජනතාව අතරත් ඉස්ලාමීය දින දර්ශනයක් පවතිනවා. මේ ඉස්ලාමීය දින දර්ශනය සම්පූර්ණයෙන්ම චන්ද්‍ර දින ගණනට අනුව තමයි යන්නේ. එතකොට මුහර්රම්, සෆර්, රබීඋල් අව්වල්, රබීඋල් ආඛිර් මෙන්න මේ විදිහට ඒ චන්ද්‍ර දින ගණන අපි ගණන් කරලා ඒ මාසයට එක එක නම් තියලා තියෙනවා. මෙන්න මේ මාසයන් අතුරින් සුවිශේෂී 9 වන මාසය තමයි මේ රමලාන් කියන මාසය. මේ රමලාන් කියන මාසය රාමසාන් හැටියට සිංහලීකරණය වෙලා අපේ අතර මුස්ලිම් වරුන් අතර ඒ වගේම මුස්ලිම් නොවන සහෝදර ජනතාව අතර ප්‍රචලිත වෙලා තියෙනවා. දැන් මොකද්ද මේ රමසාන් කියලා කියන්නේ? විශේෂයෙන්ම මුස්ලිම් වරුන්ට මේ මාසයේ සුවිශේෂී වෙන්න ප්‍රධානතම හේතුව තමයි ලඅල්ලකුම් තත්තකූන්. ඒ කියන්නේ මුස්ලිම් වරුන් බියබැතිමත් උදවිය හැටියට පත් වෙන්න. ඒ කියන්නේ අල්ලාහ් දෙවිනාන උතුම් කුර්ආනයේ සඳහන් කරනවා ශහරු රමලාන් අල්ලදී උන්සිල ෆීහිල් කුර්ආන් හුදල් ලින්නාස්. මේ රමලාන් මාසයේ තමයි අපි මේ උතුම් අල් කුර්ආනයේ පහළ කරේ. ඇයි? හුදල් ලින්නාස්, මිනිසාගේ යහමඟ පිණිස. ඒ වගේම අල්ලාහ් දෙවිනාන උතුම් කුර්ආනයේ සඳහන් කරනවා රමලාන් මාසයේ ඕගොල්ලෝ සෞම්‍යයේ නියැලෙන්න, එහෙම නැත්නම් උපවාස සීලයේ නියැලෙන්න ඕගොල්ලෝ බියබැතිමත් උදවිය හැටියට පත් වේවි කියලා. ඒ වගේම තක්වාදාරින් හැටියට පත් වේවි කියලා කියනවා. දැන් මේක තමයි ප්‍රධානතම දේ මේ රමසාන් මාසයේ. අපි බලමු මොකද්ද මේ කියන්නේ කියලා. දැන් තක්වා කියන්නේ මොකද්ද? උදාහරණයක් හැටියට සෞම්‍ය උපවාස සීලයේ නියැලෙන පුද්ගලයා පාන්දර 5:06 වෙනකොට 5 වෙලා විනාඩි 6ක්. ඒ වෙලාවේ ඉඳන් හවස 6:23 24 දක්වා निराहारව ඉන්නවා. එතකොට මේ රමලාන් මාසයේ ප්‍රධානතම ඒ ඵලය නිකම්ම निराहारව ඉන්න එක නෙමෙයි. ඒ කියලා කිව්වොත් නබිතුමා කිව්වා ඕගොල්ලෝ රමලාන් මාසයේ निराहारව සිටීමෙන් අල්ලාහට කිසිදු ඵලක් නැහැ. එතකොට මේ කාල වකවානුවේ සාමාන්‍යයෙන් පැය 13ක් 14ක කාල වකවානුව තුල අපි निराहारව ඉන්නවා. මේ निराहारව ඉන්නවා කියලා කියන්නේ කෑමෙන්, බීමෙන්, ඒ වගේම ලිංගික සම්බන්ධතාවලින් වැළකීලා ඉන්න එක තමයි මේ රමලාන් මාසය කියලා කියන්නේ. මේ මාසය තුල මේ දවස්වල විශේෂයෙන්ම
අපි සෞමී නීරිලා ඉන්නකොට අල්ලාහ් දෙවිඳානෝ අපිට තහනම් කරපු ක්‍රියාවක්. අපිට පුළුවන් අනුමැතිය තියෙනවා. විශේෂ උදාහරණයක් හැටියට මගේ බිරිඳත් සමග ලිංගිකව හැසිරෙන්න මට අවස්ථාව තියෙනවා, අනුමැතිය තියෙනවා. කිසි කෙනෙකුට ප්‍රශ්න ගන්න බෑ මම මගේ බිරිඳත් එක්ක එකතු වුණොත්. ඒ වගේම මට අනුමැතිය තියෙන ආහාර බත් වෙන්න පුළුවන්, පාන් වෙන්න පුළුවන්, ඕනෑම කෑමක් වෙන්න පුළුවන්. මට ඒක අනුභව කරන්න අනුමැතිය තියෙනවා. නමුත් මම අල්ලාහ් වෙනුවෙන් මේක අනුභව කරන්නේ නැහැ. මම වැළකීලා ඉන්නවා. එතකොට සහෝදරවරුනි, මට අනුමැතිය තියෙන මගේ බිරිඳගෙන් වෙන් වෙලා මගේ හිත පාලනය කරගන්න පුළුවන් නම් ලිංගික සංසර්ගයේ නියැලීමෙන් මගේ බිරිඳත් එක්ක නියැලෙන්නේ නැතුව මගේ හදවත මනස තුල ස්වයං විනයක් ඇති කරගෙන මම පාලනය කරගන්නවා නම් මට පුළුවන් නේද කාම මිත්‍යාචාරයෙන් වැළකීලා ඉන්න. ඒ වගේම අනුමැතිය තියෙන ආහාර පාන අනුභව කරන්නේ නැතුව පානය කරන්නේ නැතුව මට වැළකීලා ඉන්න පුළුවන් නම් සහෝදරවරුනි සහෝදරීනි මට පුළුවන් නේද අල්ලාහ් දෙවිඳානෝ තහනම් කරපු දැන් දුම්බීම වෙන්න පුළුවන්, කුඩු ගහන එක වෙන්න පුළුවන්, අරක්කු බොන එක වෙන්න පුළුවන්, මත්ද්‍රව්‍ය පානය වෙන්න පුළුවන්. මේ සියලු දේවල් වලින්ම වැළකීලා ඉන්න. එතකොට මේ උතුම් වූ රමදාන් මාසය නිකම් බඩගින්න දැනෙන්න අල්ලන මාසයක් නෙමෙයි. දැන් ඔබට බඩගින්න දැනෙන්න නම් උගා කට්ටියකින් අහපුවාම ඇයි ඕගොල්ලෝ නෝම්බි අල්ලන්නේ කියලා අහපුවාම ඒගොල්ලෝ කියනවා දුප්පතුන්ගේ බඩගින්න දැනෙන්න ඕනේ කියලා. දුප්පතුන්ගේ බඩගින්න දැනෙන්න අපි පැය 13ක් 14ක් නිරාහාරව ඉන්න අවශ්‍ය නැහැ. අපි කරන්න ඕනේ ඒ කියන්නේ උදේ ආහාරය ගත්තේ නැත්නම් එහෙම නැත්නම් උදේ දවල් මේ වේල් දෙකම ආහාර ගත්තේ නැත්නම් අපිට හොඳට බඩගින්න දැනේවි. එතකොට දුප්පතුන්ගේ බඩගින්න දැනෙන්න අපි निराහාරව ඉන්න ඕනේ නැහැ. මේක එක්තරා අතුරු ඵලයක් විතරයි. එතකොට මේ රමලාන් මාසයේ සුවිශේෂීම දේ මොකද්ද කියලා කිව්වොත් මම උපවාසයේ නිලිලා ඉන්නකොට මගේ ආත්ම දමනය, ස්වයං විනය, වචනේ මේ හැම දෙයකින්ම මම මාව ආරක්ෂා කරගන්නවා. මම බොරු කියන්නේ නැහැ. මම බොරු කියන්නේ යනකොට මට මතක් වෙනවා මම සෞමී නිලිලා ඉන්න උපවාසයේ නිලිලා ඉන්න. එතකොට මේ සතිමත් භාවය, මේ සතිය මම අනුගමනය කරනවා. එතකොට සතියෙන් මේ සිහියෙන් මම වැඩ කරනවා. මම නෝම්බි අල්ලගෙන ඉන්නේ මම බොරු කියන්න හොඳ නැහැ කියලා. ඒ වගේම කේලම් කියන්න යනකොට කාට හරි කවුරු ගැන හරි මම කල්පනා කරගන්නවා ඒ සිහිය වඩවා ගන්නවා. කොහොමද මම නෝම්බි අල්ලගෙන ඉන්නේ මම කේලම් කියන්න හොඳ නැහැ කියලා. තව කෙනෙක් එක්ක ඕපදූප කතා කරන්න යනකොට මට මතක් වෙනවා මම නෝම්බි අල්ලගෙන ඉන්නේ මම ඕපදූප කතා කරන්න හොඳ නැහැ කියලා. ඒ වගේම දේවදූත මුහම්මද් තුමාණන් ඉගැන්නුවා යම් පුද්ගලයෙක් ඔබ සෞමී නීලිලා ඉන්නකොට ඔබට ගහන්න ආවොත් ඔබට බනින්න ආවොත් ඔයා පෙරලා ගහන්න යන්න එපා. ඔයා පෙරලා බනින්න යන්න එපා. ඔයා කියන්න මම සෞම්‍යයේ නෝම්බි අල්ලගෙන ඉන්නවා කියලා. බලන්න යම් පුද්ගලයෙක් අපිට ගරහන්න ආවත් අපේ හිත පාලනය කරගෙන ඉවසීම උගන්වන මේ රමලාන් මාසේ අපි කොච්චර දේවල් නම් ආධ්‍යාත්මික පැත්තෙන් ඉගෙන ගන්නවද කියලා බලන්න. අපිට පුළුවන් නෝම්බි අල්ලගෙන බොරු කියන්නේ නැතුව ඕපදූප කතා කරන්නේ නැතුව කුණහරුප කතා කරන්නේ නැතුව තව කෙනෙක් ගැන අවලාද නගන්නේ නැතුව ඒ වගේම අපේ මනස පාලනය කරගෙන ඉන්න පුළුවන් නම් මේකෙන් ඉස්ලාම් දහම ලබා දෙන ප්‍රධාන පණිවිඩය තමයි නෝම්බි අල්ලගෙන ඕගොල්ලන්ට ඔහොම ඉන්න පුළුවන් නම් ඇයි නෝම්බි නොවන කාල වකවානුවේ ඕගොල්ලන්ට එහෙම ජීවත් වෙන්න බැහැ. මම උපවාසයේ නියැලීලා මම පැය 13ක් 14ක් අල්ලාහ් දෙවිඳානෝ හරාම් කරපු ක්‍රියාවන් වලින් වැළකීලා ඉන්නවා. හරාම් කරපු දේවල් බැලීමෙන් නැරඹීමෙන් වැළකීලා ඉන්නවා. හරාම් කරපු දේවල් ඇසීමෙන් වැළකීලා ඉන්නවා. සෑම අවස්ථාවකම මේ සතිය වඩවගෙන ඉන්නවා. එහෙනම් ඇයි මට බැරි රාමසාන් නොවන කාල වකවානුවේ මේක අනුගමනය කරන්න. එතකොට මම මාස 2ක් මම බොරු කියලා නැහැ. මම ඕපදූප කතා කරලා නැහැ. තව කෙනෙකුට බැනලා නැහැ, ගහලා නැහැ.
නැහැ. තව කෙනෙකුට අවලාද නැගලා නැහැ. එතකොට මට මාස 3ක් අවුරුද්දක් ජීවත් වෙන්න පුළුවන් නම් මෙන්න මේ විදිහට සහෝදරනි මම කොයි වගේ ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් හැටියටද මගේ ආධ්‍යාත්මික පැත්ත වර්ධනය කරමින් කොච්චර දුරට මේ රාමසාන උපවාසයේ මට පිහිට වෙනවද දායකත්වයක් ලබා දෙනවද කියලා අපි කල්පනා කරන්න ඕනේද නැද්ද? අන්න ඒ වගේම තමයි මේක ආධ්‍යාත්මික පැත්ත. ලෞකික පැත්ත පොඩ්ඩක් අරන් බලන්න සහෝදරනි මේ රමලාන් මාසය ලෝක ආර්ථිකයට කොච්චර ලොකු දායකත්වයක් ලබා දෙනවද කියලා කිව්වොත් උදාහරණයක් හැටියට එක නිවසක සාමාන්‍යයෙන් හුඬු දෙකක් හාල් පියනවා නම් බත් වෙනවා නම් දවසට එතකොට දවස් 3ට දවස් 30කට එක ගෙදරක හාල් කොච්චරනම් ඉතුරු වෙනවද? එතකොට ලංකාවේ ලක්ෂ 20කට වඩා මුස්ලිම්වරු ජීවත් වෙනවා. එතකොට මේගොල්ලෝ හැම ගෙදරකම මේ ප්‍රමාණයේ සාමාන්‍ය කිලෝ ලක්ෂ 20කට වඩා ඉතුරු වෙනවා. එතකොට ලෝකෙ දිහා බලන්න. ලෝකී බිලියන සංඛ්‍යාත මුස්ලිම්වරු සෞම්‍යයේ නියැලෙන නිසා කොච්චර දුරට ආහාර පාන ගබඩා වෙනවද කියලා. එහෙනම් මේ ආර්ථිකය තුල තිබෙනා මේ ආහාරය අතිරික්තයක් වෙන්න පුළුවන්. ඒ වගේම ආහාර පාන ගබඩා කරන්න ආරක්ෂා කරන්න මේ සෞම්‍ය තුලින් කොච්චර ලොකු මේ මාසයක් තුල කොච්චර ලොකු දායකත්වයක් ආර්ථිකයට සපයනවද කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. අන්න ඒ වගේම සෞම්‍යී නිලිලා ඉන්න පුද්ගලයා මාසයේ අවසානයේදී ਉਹ මොනවද කරන්න ඕනේ? එක්කෙනෙක් කිලෝ 2.5 ගානේ දන් දෙන්න ඕනේ හාල්. එහෙනම් ලංකාවේ ජීවත් වන මුස්ලිම් වරුන් ලක්ෂ 20ක් එක්කෙනෙකුට ලක්ෂ 2.5 ගානේ හාල් දන් දෙනකොට සහෝදරරුනි මේ දරිද්‍රතාවය කොච්චර දුරට නම් අපිට ලංකාවේ දුරන් කරන්න පුළුවන්ද? ලෝකී ජීවත් වන මිනිසුන්ගේ මුස්ලිම්වරු බිලියන සංඛ්‍යාත මිනිස්සු මුස්ලිම්වරු මොනවද කරන්නේ? Tamanගේ ප්‍රධාන ආහාර වේලෙන් දන් දෙනකොට මේ ලෝක සත්වයාට කොච්චරනම් දායකත්වයක් ලබා දෙනවද ආර්ථිකයේ පැත්තේ. අන්න ඒ නිසා සහෝදරවරුනි සහෝදරියනි අපි සියලු දෙනාම මේ රමලාන් මාසයේ තුලින් උපයන්නා වූ අපිට ලබා ගන්නා වූ ප්‍රධාන කරුණු කාරණා තමයි ආධ්‍යාත්මික පැත්ත වර්ධනය කරගන්න එක. මේ සතිය තුලින් මේ සිහිය වඩවාගෙන සෞම්‍යයේ නිලිලා ඉන්නකොට මම කොහොමද මගේ ජීවිතයේ යහපත් ප්‍රගතිශීලී තත්වයක් කරා අරගෙන යන්නේ? අන්නේ ඒ විදිහට රමලාන් නොවන කාල වකවානුවේ මේ ක්‍රමය අනුගමනය කරන්න මම වග බලා ගන්න ඕනේ. අන්නේ ඒ නිසා අල්ලාහ් සුබ්හානහු වතාලා අපි සියලු දෙනාටම රමලාන් මාසයේ අපි ඉගෙනගත්තු දේවල් ප්‍රායෝගිකව ක්‍රියාවට නංවපු දේවල් රමලාන් නොවන මාසයේ ක්‍රියාවට නංවන්න ආශිර්වාද කරත්වා කියා ප්‍රාර්ථනා කරමින් නිහඬ වෙනවා. අස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු.